අයිබෝන් ළමයි 2026 A-level කරන ඔයා මේ වෙනකොට accounting first paper එක ලියලා ඉතින් second paper එකට සූදානම් ඉන්නේ. ඉතින් first paper එක මොන දේ වුණත් දැන් ඔයාට second paper එක හරහා තමයි ඔයාගේ ඊළඟ ලකුණු ටික හදාගන්න තියෙන්නේ. ඉතින් මේ second paper එකේ ඊළඟ අවස්ථාව ඔයාට 100%ක් සම්පූර්ණ කරගන්න master plan එකක් දෙන්න හදන්නේ. එහෙනම් ඔන්න මුල ඉඳලා අහගෙන ඉන්න ඔයා මේ වෙලාවේ මොන මට්ටමේ හිටියා වුණත් ඔයාගේ සෙකන්ඩ් පේපර් එකේ උඩරිම ලකුණු ලෙවල් එකකට යන්න පුළුවන් සුපිරි ප්ලෑන් එකක් ඔයාට පොඩි වෙලාවකින් දෙන්න හදන්නේ. හරි. මේවයි ඉස්සලාම මම ඔයාට මේ වෙලාවේ මේ ප්ලෑන් එක හරහා ඔයාට තියෙන ප්‍රශ්න ටිකත් විසඳන විදිහ ගැන පොඩි අදහසක් දෙන්න. ඔයාට පළවෙනියටම තියෙන ප්‍රශ්නයක් තමයි ළමයි මේ පේපර් එකට සෙකන්ඩ් පේපර් එකට යන ටයිමින් ඉෂුව එක. එහෙම නැත්නම් අපි කියනවා ටයිම් මදි වෙනවා. පේපර් එකට කාලය මදි වෙනවා. හරි. ඒ වගේම ඔයාට මේ රූල් කරද්දි වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. අඩි රූල පාවිච්චි කරනවාද? එහෙම දේවල් ටිකක් තියෙනවා. ඔයාගේ රූල් කරද්දි වෙන ප්‍රශ්න ටිකක්. සහ ඔයාලා ලියන ප්‍රශ්න පත්‍රයේ ඔයාලට හම්බ වෙන අභියෝගාත්මකම ප්‍රශ්නය. හරි. අපි කියනවා සමාගම් ප්‍රශ්නේ නිකන් කොමර්ස් ළමයින්ගේ ඩෙන්ටිටි එකේ තියෙන මේ කක්ෂන් එක කොහොමද ඔයා බැලන්ස් කරගන්නේ? හරි. අපි කිව්වොත් එහෙම ඔයාට මම මේකට සිම්ප්ලි මෙතඩ් එකක් කියනවා මේ සමාගම් ගාන බැලන්ස් කරගන්න විදියට. ඒ වගේම ගොඩක් වෙලාවට මේ වෙලාවේ ළමයි අහනවා මේ ඉන්න විවිධ මට්ටම් වල ඉන්න ළමයි අතර මෙන්න මේ ප්‍රශ්නේ අහනවා අපෙන් සර් පාස් වෙන්න කීයක් විතර ප්‍රශ්න කරන්න ඕනද වගේ කතාවක්. හරි. අන්නේ උත්තරයත් ඔයාට දීලා ඒක කරගන්න විදිහත් කොහොමද කියන්න මේ අපේ වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන් ඉන්න. ඒකත් මම ඔයාට අන්තිම හරියද කියනවා. හරි. එහෙනම් පළවෙනි පොයින්ට් එක මොකක්ද කියලා බලමු. ටයිමින් ප්‍රශ්නේ. හරි. එතකොට ටයිමින් ප්‍රශ්නේ නැත්තම් මේ හරි වෙලාවට ප්‍රශ්න පත්‍රය අවසන් කරගන්න එක බලන්න කලින් ඔයා බලන්න ඕනේ ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ කොච්චර කාලයක් තියෙනවද? ඔයා දන්නවා ඔයාගේ ප්‍රශ්න පත්‍රය පටන් ගන්නේ 31 වෙනිදා උදෑසන 8:30ට. ඉතින් 8:30 ඉඳලා ඔයාට තියෙනවා ඔයාගේ මේ ප්‍රශ්න පත්‍රයේ ලියන්න සෙකන්ඩ් පේපර් එකට පැය 3ක්. එතකොට මේ පැය 3ට අතිරේක ඔයාට හම්බ වෙනවා විනාඩි 10ක අතිරේක කියවීමේ කාලෙක. එතකොට ඔයාට මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරන්න ඔයාට 11:40 වෙනකම් ටයිම් එක තියෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ මේ වේලා තුල ඔයා සම්පූර්ණ කරගනිද්දී ඔයාගේ ටයිම් එක හරි වැඩිපුර යන්නේ නැතුව හරිම වෙලාවට උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න විදිහට මැනේජ් කරගන්නේ කොහොමද? සහ මේ ටයිම් ප්‍රශ්නේ එක්ක මම ඔයාලට තව දෙයක් කියන්නම්. මම එක්ස්පීරියන්ස්ලි මගේ එක්සෑම් එක ඇතුලේ මේ ක්‍රමවේදය පාවිච්චි කරලා අපේ අවුරුද්දේ ලියන්න තිබ්බ ප්‍රශ්න 7න් 6යි ලියන්න තියෙන්නේ. හැබැයි මම ප්‍රශ්න 7මත් කරලා මට තවත් විනාඩි 15කට ආසන්න ප්‍රමාණයක් ඉතුරුනා සහ සමාගම් ගානත් බැලන්ස් කරා. එතකොට ඔයාට පුළුවන් ඒ විදිහට මම කරපු ක්‍රමය ඔයාගේ මේ පේපර් එකටත් යූස් කරන්න සහ මේක බලන්න තාර්කිකව ඔයාට කොච්චර ගැලපෙනවද කියලා. හරි. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා බලන්න සාමාන්‍යයෙන් ඔයාගේ ප්‍රශ්නයකට හරි. ඒ කියන්නේ ඔයගලන් කරන්න ඕන ළමයි සෙකන්ඩ් පේපර් එකේ ඔයාට හම්බෙනවනේ ප්‍රශ්න 6ක්. එතකොට මේ 6න් ඔයා ලියන්න ඕනේ ප්‍රශ්න 5කට. හරි. එතකොට මේ පේපර් එකට සම්පූර්ණයෙන් ඔයාට හම්බෙනවා පැය 3ක කාලයක්. එතකොට පැය 3ක කාලෙන් එක ප්‍රශ්නයකට මේ පහෙන් එකකට ඔයාට හම්බෙනවා සාමාන්‍යයෙන් අපි කාලය ගත්තොත් එහෙම විනාඩි 36ක කාලයක් හම්බෙනවා. හරි 36ක කාලයක් හම්බෙනවා. එතකොට ඔයාට ප්‍රශ්න පත්‍රය දෙන්නේ 8:30ට. එතකොට ප්‍රශ්න පත්‍රය 8:30ට දෙනවා කිව්වට ඔයාට ඒකත් එක්ක හරි කියවීමේ කාලයක් හම්බෙනවනේ. එතකොට මේ අතිරේක කියවීමේ කාලය හරි ගත්තට පස්සේ එතන ඉඳලා ඔයාට දැන් 8:30ට හම්බෙලා 8:40 වෙනකන් ඔයාට කියවීමේ කාලයක් ගන්න පුළුවන්. හරි. ඒ වගේම එතනින් පස්සේ ඔයාට ප්‍රශ්න පත්‍රය ලියන්න කියලා තමයි සම්මතව තියෙන්නේ. හැබැයි මම මේ කියවීමේ කාලය ඔයාට ඒ සම්මත විදිහට තියෙනවා. හරිද? හැබැයි කියවීමේ කාලය සම්පූර්ණයෙන්ම ගන්න අවශ්‍යයි කියලා මම රෙකමන්ඩ් කරන්නේ විනාඩි 10ම. අපි හිතමු ඔයා විනාඩි 5ක් ගත්තා කියලා. හරි. මේ කියවීමේ කාලේ අරමුණක් මොකද්ද දන්නවද? ඔයා මේ කියවීමේ කාලය තුලින් ගන්න ඕනේ මේ අදාළ ප්‍රශ්න සියල්ලම කියවනව නෙමෙයි. ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන් අයිඩියා එකක් අරගන්න ඕනේ. මොකද ඔයා ඊළඟට මුහුණ දෙන ප්‍රශ්නේ මොකද්ද? ඊළඟට කරන්නේ මොකක්ද කියන අර සැලැස්මක් හදාගන්න. අපි විනාඩි 10ම අයින් කරමුකෝ. හරි. විනාඩි 10ම අයින් කරමු. සහ මේ විනාඩි 10 ඇතුළ ඔයාට කරන්න මෙන්න මෙහෙම වැඩකුත් පුළුවන්. ඔයාට පුළුවන් මේ විනාඩි 10 ඇතුළත සමාගම් රූල් කරගන්න. හරි. සමාගම් කරන්න නෙමෙයි සමාගම් රූල් කරගන්න පුළුවන්. මොකද ගොඩක් ළමයි කරන වැඩක් සමාගම් රූල් කරගන්න. හරි. මේ විනාඩි 10 ඇතුළත අපි දාමු ප්‍රශ්න පත්‍රය ගැන පොඩි අයිඩියා එකක් අරගෙන. විනාඩි 2-3ක් අරගෙන ප්‍රශ්න පත්‍රය ගැන අයිඩියා එකක් ගන්න. මොකක්ද අයිඩියා එක? පළවෙනි ප්‍රශ්නේ කොහොමද සමාගම්? දෙවෙනි ප්‍රශ්නේ කළමනාකරන ගිණුම් කරන්නේ. ඒකේ ආයන් ඉන්නේ ශ්‍රම පිරිවැරි ද්‍රව්‍ය පිරිවැරි ආයන් පොදු කාර්ය. ඒක වෙනස් වීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඊට පස්සේ එන ප්‍රශ්න වල තුනේ අයන්න සමීකරණේ
ආයන්නට ලාභාරම්භක සංවිධානය නැත්නම් ආයෝජන දින. එහෙම වෙනස් වීමක් වෙන්න පුළුවන්. හරි. අන්න එහෙම ඔයා පොඩ්ඩක් ප්‍රශ්න පත්‍රය ගැන දලා අදහසක් ඔයා ගන්න මේකෙන් විනාඩි කිහිපයක් කරන්න. ඉතුරු කාලය ඔයා පාවිච්චි කරන්න මොකේද? සමාගම් රූල් කරන්න. හරි. සමාගම් රූල් කරන්න. හරි. එතකොට සමාගම් රූල් කරගන්න. ඊළඟට හැබැයි සමාගම් මම කියන්නේ ඔයා ඉස්සල්ලාම පටන් ගන්න එපා. හේතු සහිතව කියන්නේ. සමාගම් ඉස්සල්ලාම පටන් ගන්න එපා. මම රෙකමන්ඩ් කරනවා. හරි. ඔයාට මෙතනදී මම යෝජනා කරන දේවල් ටිකකුත් තියෙනවා, රෙකමන්ඩ් කරන ටිකකුත් තියෙනවා. මේක ඔයා වෙනස් කරගෙන ඔයාට අවශ්‍යතාවය විදිහට ගලප ගන්න. ඔයාට පුළුවන් මේ පළවෙනි ප්‍රශ්නයේ විදිහට ගිණුම් කරන සමීකරණ වගේ ප්‍රශ්නයක් කරන්න. එහෙම නැත්නම් ඔයාට පහසුම ප්‍රශ්න කරන්න. පළවෙනි ප්‍රශ්නේ විදිහට ගිණුම් කරන සමීකරණය හෝ ඔයාට පහසුම ප්‍රශ්න කරන්න. හරි. එතකොට හරි අපි බලමු. මෙතන මම රෙකමන්ඩ් කරනවා ගිණුම් කරන සමී. ඇයි කියලා මම කියන්නම්. එහෙම නැත්නම් පහසුම ප්‍රශ්නය ඔයා කරන්න. හරි. ඒතර ගිණුම් කරන සමීකරණ කරන්න කියන්නේ තමයි හේතුවක් ඇතුව අපි මුල් වකවානුවේ ඉඳලම ඔයාගේ මේ accounting විෂයත් එක්ක මුලින් ඉඳලම ඔයා කරන ඔයාට වැඩිපුරම ගණන් හැදිලා තියෙන විෂය කොටසක් එහෙම නැත්නම් ගානක් තමයි ගිණුම් කරන සමීකරණ. එතකොට මේක ඔයාට ගොඩක් වෙලාවට පුළුවන් වෙනවා සහ මේ සමීකරණය තුල අපි අර හඳුනා ගන්න ගිණුම් කරණයේ තියෙන මූලික හඳුන්වා ගැනීමක් තියෙනවානේ. ගනුදෙනු වල බලපෑම. දැන් ඔයා මේ පේපර් එක ලියනකොට ඇත්තටම පොඩි ෆ්‍රීස් ගතියකින් අර තියරිස් පොඩ්ඩක් બ્લોක් වෙලා ඔයාගේ ඔළුවේ තියෙන මේ ටික හිතන්න පොඩ්ඩක් තාම නිකන් සෙට් නැති ගතියක් වෙන්න පුළුවන්. එතකොට අර මේ වගේ කොටසකින් ඔයා පටන් ගන්නකොට ඔයාට තියෙන පහසුව හරි. අර මුල්ම අවස්ථාවේ තිබ්බ පාඩමකින් ආරම්භ කරන ඔයාට මේ ටික මතක් වෙන්නත් නැත්නම් අර ෆ්‍රීස් ගතිය නැති වෙන්නත් හොඳ අවස්ථාවක් වෙනවා ගිණුම් කරන සමීකරණ කරන එක. හරි. මම ඒ නිසා ඔයාලට රෙකමන්ඩ් කරනවා ගිණුම් කරන සමීකරණ කරන්න. තව හේතු තියෙනවා ඉස්සරහට කියන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ විදිහට ඔයාගේ මේ ප්‍රශ්න තෝරා ගැනීමේදී දෙවෙනි ප්‍රශ්නේ විදිහට ඊළඟට ඔයාට තියෙන පහසු ප්‍රශ්නේ කරන්න. ඊළඟට ඔයාට පහසු වීම කියලා හිතන එක. හරිද? මේ අතර මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ ප්‍රශ්න දෙක. එකක් කළමනාකරන ගිණුම් කරණය. හරි? සහ ඔයාට ඊට අමතරව මූලික සටහන් පොත් සහිතව තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ 4. හරි? මේක 3. හරි? මේක 2. එක්ක කළමනාකරන ගිණුම් කරණේ ප්‍රශ්නේ එහෙම නැත්නම් මූලික සටහන් පොත් ප්‍රශ්නේ. ඒ දෙකෙන් එකක්. හරි? එහෙම නැත්නම් ඔයාට වඩා පහසුම ප්‍රශ්නේ. එතකොට හරි. ඔයා ඉස්සල්ලාම මේ ප්‍රශ්න දෙක කරා. ඇයි මම මෙහෙම කියන්නේ කියලා දැන් ඔන්න මම ඔයාට කියන්න. හරිද? දැන් ළමයි බාන්න ඔයා මේ 8:40ට මේ ප්‍රශ්න ටික පටන් ගත්තා. මම මේ ටයිම් ලයින් එක මෙහෙම ලියලා තියෙන එකත් එක්ක වැඩිපුර ඉස්සර කියන්න ඊළඟට. ඔයා 8:40ට හරි මේ ප්‍රශ්න කරන්න පටන් ගත්තට පස්සේ ඔයාට පළවෙනි ප්‍රශ්නෙට සම්මත වශයෙන් විනාඩි 36ක් භාවිතා කරොත් ඔයාට පුළුවන් 9:16 වෙනකම් මේ ප්‍රශ්නේ කරන්න. හරි 9:16 වෙනකම් ඔයාට මේ ප්‍රශ්න කිරීමේ අවස්ථාව තියෙනවා. හරි හැබැයි ඔයා දන්නවා ගිණුම් කරන සමීකරණ වගේ ප්‍රශ්නයක් මේ තුන්වෙනි ප්‍රශ්න කරන්න විනාඩි 36ක් යන්නේ නැහැ. හරිද? අපි කියමු ඔයා එතනින් විනාඩි 20ක් ඉතුරු කරගෙන විනාඩි 20ක් විතරක් පාවිච්චි කළා. ඔයා මෙතනින් විනාඩි 16ක් ඉතුරු කරගත්තා කියලා. හරි 16ක් නැත්නම් 10ක් ඉතුරු කරගත්තත් කමන්නේ. මම 16ක් විතර ගන්න. හරිද? ඊට පස්සේ ඔයාට මේ දෙවෙනි ප්‍රශ්නේ කරන්නත් ළමයි විනාඩි 36ක්ම යන්නේ නැහැ. මැනේජ්මන්ට් එකවුන්ටින් ප්‍රශ්නයක් කරන විනාඩි 36ක්ම යන්නේ නැහැ. ඔයාට මේ ප්‍රශ්නේ කරන්නත් අපි 36ක් නැතුව අපි හිතමු විනාඩි 30ක්ම දාමුකෝ. හරි? මේ ප්‍රශ්නේම විනාඩි 30ක්ම දාන්න. ඒතර මම එතනිනුත් ඉතුරු කරගන්නවා විනාඩි 6කට ආසන්න කාලයක්. හරි? ඒතර මෙතන විනාඩි 16කට ආසන්න කාලයක්. මෙතන විනාඩි 6කට ආසන්න. ඒ කියන්නේ ඔය ප්‍රශ්න දෙකෙන්ම ඔයාට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා සාමාන්‍ය ආසන්න වශයෙන් විනාඩි 20කට ආසන්න කාලයක්. අනිවාර්යෙන්ම පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් ඒක කරන්න. ඒක කිසිදු තර්කයක් නැහැ. හරි? හැබැයි ඔයා ඒකට සැලසුම් සහගතව සමීකරණ පිළිබඳව ඔයා මාස්ටරින් වෙලා යන්න ඕනේ. මේ ප්‍රශ්න ටිකට පොඩි පුහුණුවක් සහිතව යන්න ඕනේ. විනාඩි 36න් ඉතුරු කරගන්නවා කියන අරමුණෙන් අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් හරි මේ දෙකේම ඉතුරු කරගත් කාලය සහිතව ඔයාට ඒ සමස්තයම සමාගම් ප්‍රශ්නට යූස් කරන්න. එතකොට සාමාන්‍ය සමාගම් ප්‍රශ්නට කීයක් එනවද? සාමාන්‍ය ප්‍රශ්නයකට කාලේ විනාඩි 36යි. එතකොට මේකෙන් ඔයා විනාඩි 20ක් ඉතුරු කරගත්තොත් ළමයි මීට වඩා පුළුවන් ඈ. විනාඩි 20ක් ඉතුරු කරගත්තත් ඔයාට හම්බෙනවා විනාඩි 56ක්. හරි? එතකොට සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම ළමයි පැයකට ආසන්න කාලයක් ඔයාලට සමාගම් වලට යූස් කරන්න පුළුවන්. සහ ලොකුම දේ මොකක්ද දන්නවද? මම එතකොට සමාගම් කරන්න ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙතනදී. හරි? ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට තමයි මම ඔයාලට සමාගම් කරන්න කියන්නේ. හරි? හේතු කීපයක් තියෙනවා. පළවෙනි හේතුව ඔයා මේ වෙනකොට ප්‍රශ්න පත්‍රයේ යම් අත්දැකීම් ප්‍රමාණයක් අරගෙන ඔයාට අර ෆ්‍රීස් ගතිය නෑ ඔයාගේ ඔළුවේ. අංක 1. හරිද? ඊට පස්සේ ඔයා මේ වෙනකොට ප්‍රශ්න දෙකක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ තරඟයේ යම් ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා තියෙනවා. හිර වෙලා ඉන්න මූවමන්ට් එකක් නෙමෙයි. සහ අලුත්ම මේ පටන් ගත්ත මූවමන්ට් එකක් නෙමෙයි. හරි? සහ ඔයා මේ ප්‍රශ්නෙට මුහුණ දෙනකොට ඔයාට සාමාන්‍යයෙන් තියෙන විනාඩි 36ක් තියෙනවා. සහ ඔයා ඉතුරු කරගන්න වැඩිපුර කාලයක් ගන්නව නෙමෙයි. ඉස්සරහා තියෙන ප්‍රශ්න වලින් කාලයක් ගන්නව නෙමෙයි.
මේ වෙනකොට ඉතුරු කරගෙන ඔයා ගාව සේවින්ස් විදිහට තියෙනවා තව විනාඩි 20කුත්. එතකොට ඔයා ඊටාම නිදහස් මනසින් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ සහ ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම මේ හරහා සමාගම් අවසානය දක්වාම යන්න. හරිද? මොකද හේතුව ඇත්තටම ප්‍රැක්ටිකලි සමාගම් හදන ළමයි විනාඩි 36න් හදනවා කියන එක යම් අභියෝගාත්මක වැඩක්. හදන්න බැරි නැහැ. හරිද? හැබැයි අපි විභාගයේ වගේ අවස්ථාවක සමාගම් කියන ප්‍රශ්නේ හදනකොට ඒකට යම් කාල සීමාවක් අරගෙන ඉතාම හොඳින් කියවලා හරි වරදින්නේ නැති වෙන්නම ඩබල් චෙක් කර කරන එක වඩා හොඳයි. එහෙම කරනකොට යම් කාල සීමාවක් වැඩිපුර යන්න පුළුවන්. හරිද? එහෙම කරත් විනාඩි 40කට වගේ ආසන්න කාලෙකින් හදන්න පුළුවන්. හැබැයි ඔයාට මේ වෙලාවේ හරි ඒ විදිහට කරලත් හරිද? ඔයාට හිතන්න අපි එක්සාම්පල් එකේ රූල් කරලානේ දැන් තියෙන්නේ කලින්. හරි? ඒ ටිකත් කරගෙන ඊට පස්සේ දැන් ඔන්න සමාගම් ගන්න හදලා අපි හිතමු විනාඩි දැන් ඔයාට පැයකට ආසන්න කාලෙකින් විනාඩි 45ක්ම ගන්න සමාගම් වල තොරතුරු ටික දාන්න. ඔයාට බැලන්ස් කරලා හරි මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒ ටික හොයන්නත් පුළුවන්. හරි? ඒතර මතක තියාගන්න ඔයාට මම මේ දීපු ටයිම් ලයින් එකට අදාළව හරි මේ ටයිම් ලයින් එක ඔයා විභාගෙදි දල වශයෙන් ඔයා ඇඳ ගන්න ගිහිල්ලා හරි දැන් මේකේ මේ මහා ලොකු දෙයක් නැහැ ඕන මතක තියාගන්න නැත්නම් ඕන මේක හදා ගන්න පුළුවන් 8:30 ඉඳලා හරි ඊට පස්සේ 8:40 ඉඳලා මම ගත්තේ මේ විනාඩි 10 කාලේ අර සමාගම් රූල් කරගන්න සහ ඒ ටික අයින් කරලා එතන ඉඳලා විනාඩි 36 ගාන එකතු කරන්න. ඒකත් නිකන් අමාරුයි වගේ නම් හරි 40ට 36ක් එකතු කරලා 60ක් අඩු කරන්න 60ට වඩා වැඩි ගාණක් ආවොත්. හරි? ඒක ලොකුට තේරුම් නැත්නම් ඒක එච්චර හිතන්න එපා. මම කියන්නේ මෙතන ඉඳලා විනාඩි 36 ඉඳලා ඔයා අර ටයිම් ලයින් එක ක්වෙස්චන් වයිස් ක්වෙස්චන් ඔයා වින් කරගන්න. හරිද? එතකොට ඔයා මෙතනදී අර චැලෙන්ජ් එක තියාගන්න පළවෙනි ප්‍රශ්න දෙකම අදාළේ කාල සීමාවට කලින් අවසන් කරලා ඒ ටයිම් එක ගන්නවා කියලා. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම තුන්වෙනි ප්‍රශ්නය මෙන්න මේ 10:28 වෙනකොට ඉවර කරන්න. ඊට එහා යන්න බෑ. ඒ කියන්නේ සමාගම් දැන් ඔන්න හදලා ඔක්කොම ටික ඉවර කරලා බැලන්ස් කරන්න බැරි වුණා. හරි? හැබැයි ඔයා 10:20ට ඉවරයි. හරි? දැන් ඒකත් එක තව ප්‍රශ්නයක් එනවා. සමාගම් බැලන්ස් කතාව. හරිද? ඒක අපි අර වෙනම කතා කරන කොටසට ගමුකෝ. මම එතනදී ඒක වැඩිපුර කියන්නම්. හරි? ඒ අනුව 10:28 වෙනකොට ඔන්න ඔයාට මේ ප්‍රශ්න තුන කරගන්න පුළුවන් සහ මේ වෙනකොට ඔයා ඉන්න ඉතාම ජයග්‍රාහී අවස්ථාව. හරිද? පැයක් සමාගම් වලට යූස් කරලා සමාගමුත් හොඳට කරලා ප්‍රශ්න තුනක් කරලා දිනවා. ඊළඟ ප්‍රශ්න දෙකට නිවි හැනහිල්ල කරන්න සාමාන්‍ය කාලවල දෙකක් තියෙනවා ඊළඟ ප්‍රශ්න දෙකට. හරි? අර ඔයා කලින් සමාගම් කරලා හරි හිර වෙලා රිස්ක් එකක් අරගෙන එහෙම තත්ත්වෙකුත් නැහැ. හරි? අර මුල්ම අවස්ථාවේ සමාගම් කරනකොට තියෙන අර ෆ්‍රීස් ගතියෙන් හරි විවිධ දේවල් ඔයාට පොඩ්ඩක් අර සංකීර්ණව ඩෙප්ත් එකට හිතන්න බැරි ගතියකුත් නැහැ. හරි? ඒ සියල්ල මොන්න විසඳගෙන මේ වෙලාවේ යාට තව කරන් තියෙන හතරවෙනි ප්‍රශ්නේ සහ පස්වෙනි ප්‍රශ්නේ. ඉතින් මේක ළමයි ඔයා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිවෙල ප්‍රශ්නයක් නැහැ. ඔයාට ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න දෙකක් මං කියන ප්‍රායෝගිකව කලින්ම අවසන් කරගන්න පුළුවන්. මොකද හේතුව ඔයා හරි ජයග්‍රාහී මානසිකත්වයක් කරන්නේ. හරිද? සහ ඔයාට කොන්ෆිඩන්ස් මේ දෙකත් කරන්න. එතකොට ගොඩක් වෙලාවට මේකෙනුත් ඔයාට වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි? ඒතර මම මේ සිස්ටම් එක කරලා ළමයි හරි අපේ අවුරුද්දේ මං කලින් කිව්වා වගේ 6ක් හදන් දීදී 7 හදලා තවත් වෙලාවක් ඉතුරුනේ ඒකයි. මොකද හේතුව මං මැද වෙනකොට හරි සෑහෙන ප්‍රමාණයක් කරලා ඉවරයි. සහ සමාගම් පිළිබඳ මං ලොකු තත්ත්වයක කියන්නේ මං කියනවා හරි ගොඩ සමාගම් බැලන්ස් උත් උනා. එතකොට මං කරන්නේ ඊටාම හොඳ මානසිකත්වයක මේ ප්‍රශ්න දෙක. ඒතකොට ඒ දෙකත් කලින්ම ඉවර වෙනවා. හරි? ඉතින් මේකෙන් අර රිස්ක් එක අඩු කරගෙන ඔයාට මේකේ සාර්ථකත්වයටම යන්න පුළුවන්. ඔන්න ටයිමින් ප්ලෑන් එකක්. හරි? ඔන්න ඕක තාර්කිකව මම ඔයාලට පැහැදිලි කරා. ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද සහ මේකට අදාළව ඔයාගේ මේ තියෙන තත්ත්වයන් ටික මැනේජ් කරගෙන කොහොමද මුහුණ දෙන්නේ කියන එක. හරි? හරි ඊළඟ පොයින්ට් එකට යමු. ඊළඟ එක තමයි ඔය අඩි රූල් කතාව සහ ඔය රූල් කරන ප්‍රශ්නේ. හරිද? එතකොට දැන් මේ අඩි රූල පාවිච්චි කරනවා කියන කතාව නිකන් අර accounting වල ඉස්සර ඉඳලම තියෙන එකක්. අඩි රූල පාවිච්චි කරන්නද එපාද? හරි මුලින් ඉඳලා සමහර අපි අහලා තියෙනවා සමහර ගුරු අඩි රූල කඩනවා. අඩි රූලෙන් ගහනවා. හරි නිකන් අඩි රූල කියන්නේ accounting විෂයත් එක්ක තියෙන නිකන් ඒක අර එච්චර හොඳ නැති අර ණයයි මුගටියයි වගේ තත්යකට සමහර වෙලාවට ඔයගලන්ගේ හිතිලා ඇති සමහර ළමයින්ට. හරි? සමහර අයට එහෙම එකක් නැහැ. මෙහෙමයි. මෙන්න මේ ප්‍රශ්නේ මම මේ වෙලාවේ කියන්න හේතුව මේ වගේ අවස්ථාවක මේ අඩි රූල පාවිච්චි කරන්නේ ඇයි ළමයි? මේක ඇතුලේ අර ලොජිකලි හිතුවොත් එහෙම අඩි රූල කියන එක පාවිච්චි කරන්නේ හරි? ඔයාට අර කෙලින් ඉරක් ඇඳ ගන්න සහ මේකේ මම තව දකින්න දෙයක් ඔයාට ඊටාම රිස්ක් එක අඩුවෙන් කෙලින් ඉරක් ඇඳ ගන්න පුළුවන්. දැන් අපිටත් සාමාන්‍ය ළමයි මෙහෙම යම් මට්ටමක දැන් ඉරක් ඇඳ ගන්න පුළුවන්. හරිද? ඒතර ඔයාටත් රූල් කරලා පුරුදු හින්දා ඉරි අඳින්න පුළුවන් ඇති දැන් අඩි රූල නැතුව කෙලින්. හරි? හැබැයි මං කියනවා ඔයාට අඩි රූල පාවිච්චි කරන්න. හැබැයි ඒකට හුරු වෙලා යන්න. හේතුව අඩි රූල කියලා කියන්නේ ළමයි ඔයාට කෙලින් ඉරක් රිස්ක් එකක් නැතුව ඇඳ ගන්න පුළුවන්
ඔයාට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක්. සහ මේක පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ. හරි අපිත් සමහර තැන්වලදී එපා කියනවා. ඒකට හේතුව ඕගොල්ලන් අඩිරුල මුලින් ඉඳලා පාවිච්චි කරන් දුන්නාට පස්සේ ඕගොල්ලන් අර සාමාන්‍යයෙන් අර බැලන්ස් කරද්දී අඳින ඩබල් ඉරි තියෙන්නේ. ගිනුමක අඳින මෙන්න මෙහෙම ඩබල් ඉරි ටික තියෙන්නේ. ඕකත් ඕගොල්ලන් අඩිරුලින් අඳිනවා. හරිද? අන්නේ මට්ටමට අඩිරුල පාවිච්චි කරන්න එපා කියන එකයි එපා කියන්නේ. හරිද? එතකොට මේ වගේ අවස්ථාවක අඩිරුල පාවිච්චි කරන්න මොකද හේතුව හිතන්න ඔයා සමාගම් වගේ ගානක් නිකන් රූල් කරගෙන යද්දී හරි ප්‍රකාශනික ඉරක් ඇඳෙනවා මෙහෙම අඳින්න ඕන එක මෙහෙම ඇඳිනවා. හරි? එතකොට ඒ වගේ අවස්ථාවක වෙන තත් එහෙම ප්‍රශ්නයක් නෑ ආපහු ඒක උඩම කෙලින් රූල් කරලා ඇඳගෙන යන්න පුළුවන්. නමුත් ඔයාට මේ වගේ වෙලාවක රිස්ක් එක අඩු කරගන්න පුළුවන්. මොකද හේතුව ඔයාට වැරදි කරන්න කාලයක් නැහැ. ඒ නිසා අඩි රූල යූස් කරන්න. සහ මම ස්පෙෂලි කියනවා මෙන්න මේ තැන් වලට ඔයා අඩි රූල පාවිච්චි කරන්න. සමාගම් වලට පාවිච්චි කරන්න සහ වැටුප් ලේඛනයට පාවිච්චි කරන්න. පොදුකාර පිරිවැය සඳහා යූස් කරන්න. හරිද? ඒතකොට ඒක බැලන්ස් කරගෙන සහ ඒකට ප්‍රැක්ටිස් වෙලා යන්න මම අඩි රූල පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට කියන අදහසක් අරගෙන යන්න. හරි? සහ පොඩි තැන් වලට අඩි රූල පාවිච්චි කරන්න එපා. එහෙම එපා. හරි නිකන් සටහනේ ලියනවා සටහනේ අංකේ තමයි ඒක ඇටිනුත් නිකන්. හරි එහෙම එපා. ඒ අනවශ්‍ය කාලයක් වැය කරන්න එපා. අඩි රූල කියන එක ඔයාගේ වැඩේ පහසු කරගන්න සහ රිස්ක් එක අඩු කරගන්න යූස් කරන්න. එහෙම නැතුව ඔයා අඩි රූලට යූස් වෙලා අඩි රූලට අනවශ්‍ය ටයිම් එකක් දෙන්න එපා. තේරුමක් නැහැ. ඔන්න ලොජිකලි කිව්වා අඩි රූල පාවිච්චි කිරීම සහ ඒකත් එක්ක අදාළ කතාව. හරිද? ඊළඟට මේකේ ඔය එකත් එක්ක මා දැනගත යුතු දෙයක් තමයි රූල් කිරීමේ ප්‍රශ්නේ. හරි? ඒ කියන්නේ මේ ගණන් රූල් කරන එක සම්බන්ධයි. හරි? එතකොට දැන් මේ සමාගම් රූල් කරන විදි විවිධාකාරයෙන් තියෙනවා. සමහර අය තනි පිටුවට ලාභ වලා ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන රූල් කරනවා. නේ? දැන් එහෙම අය ඇති මේක ඇතුලේ. හරි? එහෙම ඉන්නවනම් නිකන් කමෙන්ට් එකක් දාන්න මම තනි පිටුවේ. හරි? එහෙම ඇති. ඒතර තනි පිටුවට ලාභ වලාභයි මූල්‍ය තත්ත්වයයි ඊට පස්සේ හිමිකා වෙනස ඔක්කොම දානවා. පිටු එහෙම කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. වැරදි නැහැ. ඊට පස්සේ සමහර අය ඉන්නවා පිටු දෙකකට වෙනම අරගෙන. සහ සටහන් දාන විදි විවිධාකාරයේ තියෙනවා. මෙච්චරයි කතාව. හරිද? ඔයා සමාගම් රූල් කරන විදිය ඇතුලේ සමස්ත සමාගම් ගිණුම් කරන්නට අදාළ කරන සියලුම දත්ත දාන්න පුළුවන් නම් ඒ සියලුම ඔයාගේ පිළිතුරු හදන්න කරන අවශ්‍ය කරන සියලුම දේවල් දාන්න පුළුවන් නම් ඒ රූල් කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊළඟට ඒ රූල් කිරීමත් එක්ක ඔයා දැන් බලන්න ඒකට කොච්චර කාලයක් යනවද? හරි? කොච්චර ටයිම් එකක් යනවද? ඔයා ගෙදර තියෙන කොළ ටිකක් අරගෙන බලන්න රූල් කරන්න කොච්චර වෙලාවක් යනවද? ඊට පස්සේ හරි මම මේ සිස්ටම් එකට තමයි රූල් කරන්න කියන එක ඔයා හදාගන්න. සහ ඒකේ ගාණක් හදලා බලන්න. සමහරලාට ඔයගොල්ලන් අර රූල් කරන විදිහට ඔයාගේ අකුරු සයිස් එකත් එක්ක ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ටිකක් අකුරු ලොකුවට ලියන කෙනෙක් අර තනි පිටුවේ රූල් කරාට පස්සේ හරි ඔයාට ලියා ගන්න ඉඩ මදි නම් ඒතර ඔයාට ඒ ක්‍රමයේ සෙට් වෙන්නේ නැහැ. එතකොට ඔයා රූල් කරලා බලන්න ඒකට කොච්චර ටයිම් එකක් යනවද? බලන්න ඒතර ඔයාට සාමාන්‍යයෙන් හරි කාර්යක්ෂම රූල් කරගන්න පුළුවන් ක්‍රමේ ගානට වඩාම හොඳ ක්‍රමේ මොකක්ද කියලා ඔයා ගෙදර ඉඳලා සෙට් වෙලා යන්න. හරි මම රූල් කරන්නේ මෙහෙම. හරි ඊට පස්සේ ඔයා බලන්න තව අනිත් දෙයක් ඔයාගේ විභාගේ හම්බෙන කොලේ. හරි දැන් ඔයාගා වැතිනේ කලින් සබ්ජෙක්ට් ලියලා ඔයාගා ඉතුරු වෙලා ඇති විභාගේ ලියපු කොල. ඒ කොලේක රූල් කරලා බලන්න. හරි මම මේ හදාගෙන යන ප්ලෑනින් රූල් කරන සිස්ටම් එකට මට විභාගේ හම්බෙන කොලේ රූල් කරන්න වෙලාව ඇති සහ ඒ ඉඩ ප්‍රමාණවත්. හරි අන්න ඒකත් හදාගෙන යන්න. ඒ නිසා රූල් කරනවා කියලා කියන්නේ සැලසුම් සහගතව යා යුතු දෙයක්. මොකද අනවශ්‍ය විදිහට ඒකට කාලය ගියොත් එතනත් අර ටයිමින් ප්‍රශ්නෙට බලපානවා. ඒ හින්දා ඒකත් දැනගන්න. මේකත් එක්කම තව දෙයක් කියන්නම්. ළමයි ඕගලන්ට වැරදි කරන්න වෙලාවක් නැත. හරි? ඒ නිසා මේක ඇතුලේ පුළුවන් තරමක් සැලසුම් සහගතව ගිහිල්ලා ඒ තුලින් ඔයාට වෙන අනවශ්‍ය කාලය අඩු කරගන්න. ඔන්න රූල් කිරීමේ ප්‍රශ්නේ අඩු රූල සහ මේ ස්පෙෂල් කක්ෂන්ස් වලට අදාළව රූල් කරන එක සම්බන්ධව මේකෙදි විශේෂයෙන් මෙන්න මේ දේ සැලකිලිමත් වෙන්න. ඔයා විභාගයේ ලැබෙන කොලේට අදාළව රූල් කරන්න සැලසුම් කරන්න. හරි සාමාන්‍යයෙන් අර A4 ෂීට් එකක එහෙම රූල් කරන තත්ත්වයක් නෙමෙයි ඒකත් එක්ක වෙනස් වෙනවා. හරි ඊළඟ පොයින්ට් එක. හරි සමාගම් ගාන බැලන්ස් කරන කීටි ක්‍රමය. හරි මෙන්න මෙහෙම සිස්ටම් එකක් තියෙනවා ළමයි සමාගම් බැලන්ස් කරන. හරි මෙච්චරයි. සමාගම් කියලා කියන්නේත් ඕනෑම මූල්‍ය ප්‍රකාශනයක් වේවා ඕනම එකක් ළමයි මෙන්න මේ ධර්මතාවය මත තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ගිණුම් කරන්නේ ළමයි හර බැර සමාන වෙනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙනම් මේක සමීකරණය තුල ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් ඕනෑම ගණිතයක්. හරි? එතකොට ඔයා මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් මේ සමාගම් වල තියෙන ගැළපිලි තියෙන්නේ. ගැළපීම් තියෙන්නේ. හරි? මේක ගැන ඔන්න සරල හැඳින්වීමක් කියන්න. මම මේක පන්ති ගණන් හදනකොට එකින් එකට එක්සැම්පල් අරගෙන කියලා දෙන එක. මම ඔයාට සිස්ටම් එක කියන්න. හරිද? මේ ගැළපීම් ඔයා බලන්න දැන් සාමාන්‍යයෙන් සමාගම් ගාන බැලන්ස් නැද්ද කියලා හොයන්න පුළුවන් වෙන්නේ සමාගම් ගාන හදලා අවසානයේ. හරිද? එතකොට අවසන් වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය විනාඩි 40ක් විතර වැය වුණාට පස්සේ තමයි ඒක බැලන්ස් නැද්ද කියලා බලන්න පුළුවන්. හරිද? ආයෙත් ඔය බැලන්ස් කතාවක් කියනනම් මෙහෙමයි ළමයි. දැන් මේ
ගැලපීම් කරන කෙටි ක්‍රමය කියන්න කලින් මේ බැලන්ස් කිරීමේ අවශ්‍යතාවය කියන කියන්නම්. දැන් ඔයාලට බැලන්ස් කරනවා කියන එක මත ලකුණු හම්බෙන්නේ නැහැ. අංක 1. හරිද? ඒ කියන්නේ බැලන්ස් කරාට ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි ඒකට මාක්ස් හම්බෙන්නේ නැහැනේ. එතකොට ඔයාට දැන් කිව්වොත් එහෙම බැලන්ස් කරන්න. හරි ඔයා මගෙන් අහනවා සර් එතකොට ලකුණු හම්බෙන්නේ නැහැනේ. අනවශ්‍ය දෙයකට වෙලා වැය කරන්න එපා. ඔව් බැලන්ස් කරන්න යන්න එපා මං කියන්නේ අර වගේ වෙලාවක අර ඔයාට ටයිම් එක තිබ්බොත් බැලන්ස් කරන්න. මම රෙකමන්ඩ් කරන්නේ ඒක. හැබැයි මේ බැලන්ස් කිරීම කියන එකට ඔයාට ටයිම් එක ප්‍රමාණවත් තිබිලා ඔයා බැලන්ස් කරොත් ඔයාට පුළුවන් වෙනවා මේකෙන් මොනව හොයාගන්න. දැන් බැලන්ස් වුන්නේ නැහැ කියලා හිතන්නකෝ. බැලන්ස් වෙන්නේ නැහැ. එතකොට මොකක්ද තේරෙන්නේ? බැලන්ස් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයාගේ විභාගයේ ඔයා ලියපු ගැළපිලිවල මොන හරි මොකක්ද තියෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. හරිද? එතකොට ඔයාට දැන් බැලන්ස් කරන්න තරම් කාලයක් ප්‍රමාණවත් වෙන විදිහට ඔයා අදාළ ප්‍රශ්න ටික කරන්න ඕනේ. හරි? එහෙම නැතුව බැලන්ස් කරන්න උත්සාහ කරන්න එපා. හරි? හැබැයි අර මං කියපු ප්ලෑන් එක යටතේ කරලා ඔයාට බැලන්ස් කරන්න පුළුවන්. අපි අවුරුදු ගාණක් තිස්සේ මේ සිස්ටම් එක ළමයින්ට කියලා දීලා සෑහෙන ළමයි ප්‍රමාණයක් මේ ගාණ බැලන්ස් කරනවා. හරිද? ඒතර මං කියන්නේ ඔයා බැලන්ස් කරන්න ගිහිල්ලා බැලන්ස් උන් නැති වුණොත් හරි අර ප්‍රමාණවත් කාලයක් ඉතුරු කරගෙන ඔයාට පුළුවන් ඒ ප්‍රශ්නේ හොයාගෙන ඒක නිවැරදි කරගන්න. හරි? එතකොට ඔයාට බැලන්ස් කිරීම මත ලකුණු හම්බෙන්නේ නැහැ. හැබැයි බැලන්ස් කිරීම මත බැලන්ස් නොවන හේතු ටික හොයාගෙන ඒ ටික නිවැරදි කරගෙන ඔයාට පුළුවන් වෙනව මොනවා කරන්නද? ලකුණු හදාගන්න. ඒ නිසා හරියට හිතන්න. සහ තව දෙයක් මේකත් එක්කම පොයින්ට් එකක් කියන මේක කතාව මම ඊළඟට කියන්නම්. තව ඕගලන්ට මේ ওই ගණන් හදාගෙන යනකොට වෙන දෙයක් තමයි මේ හිතන්න මේ පළවෙනි ගාන ඔහොම හදන් යනවා. හරිද? දෙවෙනි ගාන හදන් යනවා. තුන්වෙනි ගානත් ඔහොම යනවා. තුන්වෙනි ගාන යන අතරතුර ඔයාට එනවා පළවෙනි ගානේ මොකක් හරි සිද්ධියක් මතක් වෙනවා. අම්මා මේක මම දැම්මේ නෑ කියලා. හරිද? ඊට පස්සේ ඔයා කරන්නේ තුන්වෙනි ගාන පැත්තකින් තිබ්බා පළවෙනි ගානට ආවා. හරි සමහරට වෙනස් කිරීමක් කරන්න මුල ඉඳලා කපාගෙන යනවා. අපි තුන් හවුල් ලියාපාරවල මොකක් හරි වියදමක් කියලා. හරි වියදමක් ඔයා මෙහෙම දැම්මේ කියලා ඔයාට එකපාරට නිකන් පොල්ලෙන් ගැහුවාගේ මතක් වෙනවා. ඔයා ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් වෙනස් කරන දැන් හවුල් ලියාපාරක නම් ওই වියදමක් වෙනස් වුණාට පස්සේ සුද්ධ ලාභ වෙනස් වෙනවා විසර්ජන වෙනස් වෙනවා ජංගම කිනුම හින්න තොගයක් වෙනස් වෙනවා. වෙනස් කර යනවා. ටික වෙලාවක් යනකොට ආපහු මතක් වෙනවා නෑ මං දාපු විදිහ හරිනේ කියලා. ඔයාට සාමාන්‍ය මේක එක්ස්පීරියන්ස් වෙලා ඇති. හරිද? මම මේ විභාග වෙලාවදී ඔයාලට පොයින්ට් එකක් කියන්න. ඔය පසු කාලීන ඔයාට යම් ගාණක් හැදුවට පස්සේ ඔයාට මයින්ඩ් එකට එනවා මේක වෙනස් කරන්න කියන එකක්. එකවර වෙනස් කරන්න එපා. හරි මොකද ඔයාලට ටිපෙක්ස් පාවිච්චි කරන්න තහනම් විභාගය තුල. ඒ නිසා පසු කාලීන ඔයාගේ මයින්ඩ් එකට එන එකක් එකවර වෙනස් කිරීමට යන්න එපා. වෙනස් කරන්න. හරිද? ඔයාට වෙනස් කළ යුතුයි කියලා හිතනවා වෙනස් කරන්න. හැබැයි තව ටිකක් හිතන්න එකවර වෙනස් කරන්න එපා. මේ පොයින්ට් එක ඔයාලට මතක් වුණොත් තුන්වෙනි ගාන හදන තුර ඒක පොයින්ට් අවුට් කරලා කොහේ හරි කොලේක හරි ලියලා තියන්න. ඊට පස්සේ තුන්වෙනි ගාන අවසන් කරලා ඊට පස්සේ ආපහු සැරයක් ගිහිල්ලා බලලා හරියට එතනට මූණ දෙන්න. එහෙම නැත්නම් ඔයාට වෙන්නේ මේකත් අවුල් වෙනවා. තුන්වෙනි ගානත් ඔයාට ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි ගානෙත් දැන් ඔයා හදාගෙන ඉන්න මයින්ඩ් සෙට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ තුන්වෙනි ගාන සම්බන්ධයෙන් ඔයා ඔළුවේ ඩේටා ප්‍රමාණයක් තියාගෙන මේ තුන්වෙනි ගාන යන්නේ. හරිද? එතකොට ඔයා ඒ ඩේටා ටික සයිඩ් කරලා ඔයා එනවා පළවෙනි ගානට ඒකත් අවුල් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි ගානත් අමතකයි. නැවත කියවන්න ඕනේ. එතකොට තමයි අර මෙන්න මේ වැරදි නිසා තමයි ඔයගලන් ටයිම් එක මදි වෙන්නේ. එහෙම නැතුව ළමයි ඔයාට මේ කොයි වෙලේකවත් විභාගයට මේ ප්‍රමාණවත් නැති කාලයක් නැත්නම් කාලේ ප්‍රමාණවත් නැතුව දෙන්නේ නැහැ. අපුරුවන් නම් කරන්න වගේ එහෙම දෙන්නේ නැහැ. ප්‍රමාණවත් කාලයක් දීලා තියෙනවා. ඕගලන් ඒක ඇතුලේ කරන වැරදි නිසා අනවශ්‍ය දේවල් නිසා තමයි මේ ටයිම් එකේ ප්‍රශ්නේ හදාගන්නේ. හරි? මම ටයිම් එකට අදාළව තව පොයින්ට් එකක් තියෙන එක මම කියන්නම් ඊළඟට. සහ මේ ගැළපීම් අදාළව මම ඔයාලට කියපු ක්‍රමේ ඔයා යම් කිසි ගැළපිල්ලක් කරනකොට මෙන්න මෙහෙම කරන්න. හරි? ඒ කියන්නේ ගැළපිල්ලක ළමයි සම්බන්ධතාවය ගත්තොත් එහෙම ඕනම ගැළපිල්ලක් මෙන්න මේකට යොදන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන් දන්න සරල වත්කම් සමානයි වගකීම් දන හිමිකම්. හරි? මේ කියන සමීකරණයට දාන්න පුළුවන්. එතකොට දැන් ගිණුම් කරන සමීකරණය ඇතුලේ තියෙන ළමයි ඕකම තමයි. වත්කම් සමානයි වගකීම් දන හිමිකම්. දැන් ලාභ හෝ අලාභ සහ වෙනත් විසින ආදායම් ප්‍රකාශන දානවා කියලා කියන්නේ ඒක හිමිකම තුල තියෙන ආදායම් වියදම් තුල තියෙන එකක්. හරි? ඊට පස්සේ මූලදත්ත ප්‍රකාශනය තුල තියෙන්නේ ඉතින් වත්කම් වගකීම් හිමිකම් ටික. ඊට පස්සේ හිමිකම් වෙනස් වීම පිළිබඳ ප්‍රකාශනෙත් තියෙන්නේ හිමිකම් ටික. හරි? දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. අතිරේක තොරතුරු වල තියෙනවා ලාභාංශ ගෙවීම. හරිද? දැන් ලාභාංශ ගෙවීම කිව්වට පස්සේ මේක ළමයි හිමිකම් වෙනස් වීම පිළිබඳ ප්‍රකාශනෙන් අඩු වෙනවා. ඒතකොට හිමිකමෙන් අඩු වෙනවා. රඳවාගත් තිබීම වලින් අඩු වෙනවා. හරිද? අපි තුමු ලක්ෂයක් කියලා. හරි. දැන් මේකත් එක්ක අනිවාර්යයෙන්ම බැලන්ස් වෙන්න නම් එක්කෝ වගකීම් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් වත්කම් අඩු වෙන්න ඕනේ. දැන් ඔයා මේ ගැළපිල්ල දානකොට මුදල් වලින් අඩු කරේ නැත්තම් මේක බැලන්ස් වෙන්නේ නැහැ. හරි? ඒතර ඔයාට දැන් මේකෙදි ගොඩක් වෙලාවට වෙන ළමයි අර ප්‍රශ්නයක් එනවා සමහර ගැළපිලි කරනකොට මේක දැම්මොත් බැලන්ස් වෙයිද වගේ. හරි? ඔයාට ප්‍රශ්නයක් එනවා මේක දාපුවාම බැලන්ස් වෙයිද? හරි නැත්තම් ඔය සමහරලාට ගැළපිල්ල හරියට තේරෙන්නේ නැහැ. කොටසක් තේරෙනවා. හරි? ඒ වගේ අවස්ථාවක මේක යූස් කරන්න. හරි? ඔයාට තේරෙන කොටස දාගෙන බලන්න. ඊට පස්සේ බලන්න හරි. මේක බැලන්ස් වෙන්න නම්
එක්කෝ මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඒතර ඔයාට හිතා ගන්න පුළුවන් හරි. මට හිතෙන්නේ මෙන්න මෙහෙම. මට හිතෙන්නේ මෙහෙම. ඒතර මේ ක්‍රමයෙන් ඔයාට චෙක් කර ගන්න පුළුවන්. බැලන්ස් වෙන්න නම් අනිවාර්යෙන්ම මේ විදිහට දාන්න. හිතමු අපි ඔයා මේක දාද්දි මේ රඳවාගත් ඉපීම් වලින් අඩු කිරීම විතරක් ඔයා ඔළුවේ තියාගෙන යනවා. නැත්නම් ඒක දාන්න. හරිද? ඊට පස්සේ ඔයා පස්සේ චෙක් කරනකොට අවුලක් තියෙනවා. එතකොට ඔයා බලන්න හරි. රඳවාගත් ඉපීම් වලින් අඩු කරාගෙන හිමිකමින් අඩු කරා. මේක බැලන්ස් වෙන්නේ නැහැ එහෙනම්. එහෙනම් බැලන්ස් වෙන්න නම් වගකීම් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් වත්කම් අඩු විය යුතුයි. හරිද? ඔයාට ඔය බැලන්ස් වෙන්න ඉති ප්‍රශ්නේ මේ සිස්ටම් එකෙන්. හරි සමාගම් විතරක් නෙමෙයි හවුල් ව්‍යාපාර ඕනම එකක් මේ ක්‍රමයෙන් යූස් කරලා ඔයාට විසඳ ගන්න පුළුවන්. හැබැයි මේක පොඩ්ඩක් try කරලා ඔයාගේ thinking එක පොඩ්ඩක් හදන් යන්න. අපි පන්තියේ මුලින් ඉඳලා පොඩ්ඩක් මේක පුරුදු කරන නිසා සමාගම් ගානත් එක්ක ළමයින්ට හුරුයි. ඒතර සමාගම් ගාන බැලන්ස් වුනේ නැති වුණොත් එයාලා මේ සිස්ටම් එකට මේක හොයා ගන්නවා. හරිද? හරි. ඒක ඔන්න ඒකත් ඔයාලට කිව්වා. ඊට පස්සේ බැලන්සින් කතාවත් කිව්වා. සහ ටයිම් වලට අදාළ තව ප්‍රශ්න ටිකකුත් කිව්වා. හරි. ඔන්න මේ ප්‍රශ්න ටිකත් මෙතනින් විසඳුණා. ඊළඟට අපි යමු මේ පාස් වෙන්න අවම කතාව. ඊට කලින් මම කියන්නම් ඔයාට මේ අර පේපර් එකේ ටයිම් මදි වෙන කතාවත් එක්ක හරි. ඔයගලන්ට ප්‍රධාන වශයෙන් මේ ටයිම් මදි වෙන ඔය ටයිම් එක මැනේජ් කරගන්නවා වගේම ඔයගලන්ට ටයිම් මදි වෙන හේතු ටිකක් තියෙනවා. මේ ටිකත් නැති කරගන්න. හරි. ටයිම් එක මදි වෙන හේතු. හරි. මොනවද මේ හේතු? ප්‍රධාන වශයෙන් මෙන්න මේ ටික ළමයි. හරි. ඒ කියන්නේ ඕගලන්ට ටයිම් මදි කියාගෙන මෙන්න ප්‍රධාන වශයෙන් ඕගලන්ට යන්නේ මෙන්න මේ කාලයන් ටික. අතිරේකව යන සිතීමේ කාලය. හරි. අතිරේකව යන සිතීමේ කාලය. ඒ කියන්නේ ළමයි දැන් ඔයා හිතන්න මෙහෙම දෙයක්. අපි තුමු එක්සැම්පල් එකක් විදිහට ඔයා නිෂ්පාදන ඉගෙනුම් කියන පාඩම ඉගෙන ගන්නවා. හරිද? ආයේ පාඩම දැන් ඔන්න මේ සතිය ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ ඔයා මේ සතියේ නිෂ්පාදන ඉගෙනුම් හදනවා ආයේ නිකන් සුපිරි මට්ටමක හදනවා. හරිද? දැන් ඕන ගානක් දෙන්න කියන ලෙවල් එකේ හදනවා. හරිද? ඊට පස්සේ අපි හිතමු දැන් හරි. ඔයා නිෂ්පාදනය හිම හදනවා. ගිය මාසේ හදපු ඔයාට මූල්‍ය ප්‍රකාශන ගානක් ඔන්න දැන් දෙනවා. හරිද? ඒක දුන්නාම ඒක හදන්න ඔයා ඇඹරෙනවා. ඒකට සෑහෙන කාලයක් යනවා. හරිද? එතකොට ඒකට හේතුව තමයි ළමයි ඔයා මේ සතියේදී යම් කිසි පාඩමක් කරපුවාම ඒක ඔයාගේ ආසන්න මතකයේ තියෙනවා. හරිද? එතකොට ඔයා ඊට කලින් කරපු පාඩම් ඔයාගේ දුරස්තව තියෙන්නේ. ඒතර ඒක ඔයාට මතක් කරගන්න සෑහෙන වෙලාවක් යනවා. හරි? ඒ නිසා මේ ටයිම් එකේ දැන් මේකට මම විසඳුමක් කියන්නම්. මේ අතිරේකව සිටීමේ යන කාලේ තමයි ළමයි වැඩිපුරම යන්නේ. හරි? ඔය අතිරේකව ඔයාට හිතන්න යන කාලේ අවම කරගන්න ඔයා කරන්න ඕනේ මෙන්න මේ ටයිම් ලයින්. දැන් මේ දවස් ටික ඔයාට සාමාන්‍යයෙන් දවස් 5ක් හරි විතර තියෙනවානේ. IT කරන කෙනෙක්ටත් දවස් 2-3ක් තියෙනවා. ඒතර ඔයා කරන්න ඕනේ ගණන් බල්ක් එකක් විදිහට. හරිද? ඔයාට විභාගේන ගණන් හැම කොටසකින්ම කරලා. ඒ කියන්නේ බල්ක් එකක් විදිහට කරන්න. හරි? සමාගම් කරන්න ඊට පස්සේ කළමනාකරණ කියනකනේ සමීකරණ හැම එකකින්ම කරලා ඔයාගේ ආසන්න මතකයට මේව අරගන්න. හරි? ඕන වෙලාවක ළඟට මතක් කරලා ගන්න පුළුවන් ලෙවල් එකට ගන්න. හරි? සමාගම විතරක් කර ඉන්න එපා. හරිද? සමීකරණ විතරක් කර ඉන්න එපා. සමාගමුත් කරන්න ඊළඟට ඒක ඉවර කරලා සමීකරණත් කරන්න. ඔයා මේ වෙලාවේ හැම කොටසක්ම ඔයා ගලුවට ලං කරගන්න. හරි? ඒ වෙනතෝ සමාගම විතරක් හදාගෙන ඔයා සමීකරණ උනත් ඔයාගේ දුරස්ත මතකයට ගියොත් ඒකටත් යන අතිරේක කාලය වැඩි වෙනවා. හරිද? ඕක තමයි ඕගලන්ගේ ටයිම් හරි අඩු වෙන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. කියන්නේ ඕගලන් ටයිම් අඩු වෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. හරි? ඊළඟ එක තව කීපයක් මම මේකට කිව්වොත් එහෙම තව දෙයක් වැරදි. ඒ කියන්නේ වැරදි ගියාට පස්සේ කියන්නේ වැරදුනාට පස්සේ හරි? දැන් වැරද්දක් වුණාම ඕගලන් ඒක උඩ කප ඒකම හද අනවශ්‍ය විදිහට කාලයක් ගත කරන්න එපා. සහ මේ වැරදි අවම කරගන්න මම ඔයාලට සැලසුම් කිව්වා. රූල් කරන්න ඕන සැලසුම් කිව්වා. ටයිම් එක මැනේජ් කරගන්න ඕන සැලසුම් කිව්වා. එහෙම දේවල් ටිකක් කිව්වා. හරිද? ඒතකොට මේ වැරදි වුණාම දැන් ඉතින් රූල් කරගෙන මොනවා ප්‍රශ්නයක් වුණා නම් ඒක කිරකින් කැපුවා ඊළඟ පිටුවට ගියා. හරිද? ඒක හිත ඉන්න එපා. වැරද්දක් වුණොත් ඒක ක්ලේම් කරගන්න ඉක්මනට. හරි වැරද්ද ඇතුලේ. ඒ කියන්නේ වැරද්දක් කියලා කියන්නේ ඔයාගේ ටයිම් එක එතනින් ලොප්. ඒ කියන්නේ ඒක ඉවරයි. වැරද්දකට යන කාලයෙන් ළමයි ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් හිතන්න ඔයා පිටුවක් පිරෙන්න ගාන හැදුවා. හරිද? ඒකට ගියා විනාඩි 10ක්. ඔයා ඒක වැරදි කපනවා. ඒතර ඔයා විනාඩි 10ක් විනාශ කරා. ඒකෙන් ඔයාට ලකුණක් කන්ට්‍රිබියුට් වෙන්නේ නැහැ. ඒ නිසා වැරදි වලට අනවශ්‍ය කාලයක් වැය කරන්න එපා. ඒවට අනවශ්‍ය විදිහට කාලයක් දීලා නැහැ ඔයාගේ විභාගයේ සඳහා. හරිද? ඊළඟට තව දෙයක් අන්තිම පොයින්ට් එක ඔයා මේ අකුරු ලියන්න යන කාලේ. මෙන්න මේ ගොඩක් අය හිතන්නේ මේ අකුරු ලියන්න තමයි කාලය යන්නේ කියලා. හරිද? ඒතකොට දැන් සාමාන්‍යයෙන් අපි accounting paper එකෙන් බලනකොට ඒක බලන්න ඉතාම අප්‍රසන්නයි. ඒක නිකන් papers අතර accounting paper එක කියන්නේ ඩස්ට්බින් එක ළඟ තියාගෙන බලන්න දෙන level එකක ඔයගොල්ලන් ලියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඔයගොල්ලන් හිතනවා අකුරු ලියන යන ටයිම් එක තමයි මේකට යන වැඩිපුරම වෙලාව. නෑ ළමයි මේ වැඩිපුරම යන්නේ මේ සිතීමේ කාලේ. ඊට පස්සේ මේ වරදින්න යන අකුරු ලියන්නත් යම් වෙලාවක් යනවා. හැබැයි අකුරු ලියන එක ඔයා අනවශ්‍ය විදිහට වේගවත් කරා කියලා ඒකෙන් කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකට මම පොඩි ට්‍රික් එකක් කියන්න. ඔයා අකුරු වලින් ඔයාට කාලය ඉතුරු කරගන්න ඕන නම් කෙටි කිරීම පාවිච්චි කරන්න. ඒ කියන්නේ විකුණුම් පිරිවැය ලියන එකට
හරි විකුණුම් පිරිවැය ලියන එකට ඔයා VQP කෙටි කිරීම පාවිච්චි කරන්න. ඒක ඔයාලට යූස් කරන්න පුළුවන්. හරි ඒ නිසා ඔයා ලියන ඒ අදාළ විදිහට අකුරු ලියන්න පැහැදිලිව ලියන්න. ඒ කියන්නේ අකුරු ලස්සන වෙන්න රවුම් විදිහට ලියන්න ඕනේ නැහැ. පැහැදිලිව ලියන්න. සමහර අයගේ ඒ කියන්නේ අර ප්‍රාග් ඓතිහාසික අකුරු වලින් ලියන්න එපා. හරි ඒතොර ඒවා අපිට හඳුන ගන්න බෑ. ඒ කියන්නේ විභාග පරීක්ෂකවරු ඕගලන් හිතන්න එපා අවුරුදු 22 23 අයියලක් කළා බලනව නෙමෙයි. හරිද? එතකොට ඒ වගේ අවස්ථාවක එයාලටත් පහසු වෙන්නේ. ඒ කියන්නේ පේපර් එක බලන කෙනාවත් ඒක උත්තර පරීක්ෂකවරයාත් වින් කරන්න. ඒ කියන්නේ ඔයා පේපර් එක ගත්ත ගමන්ම දැන් අකුරු ටික පේනවනේ. හරිද? ඒ කියන්නේ අම්මා දැන් නම් අන්වීක්ෂය ඕනේ වගේ සීන් එකකට වෙන්නේ නැති වෙන්න අකුරු ටික ලියලා තියන්න. හරි? ඒ නිසා දැන් අකුරු ලස්සන කරගන්න ඩබල් රූල් පොත් අරගෙන එහෙම ලියන්න ඕනේ නැහැ. ඔයා ලියන අකුර පැහැදිලිව ලියන්න. හරිද? ඕන කෙනෙක්ට පැහැදිලිව ලියන්න පුළුවන්. සහ කාලය ඉතුරු කරගන්න මේක පාවිච්චි කරන අනවශ්‍ය විදිහට අකුරු වලට ප්‍රෙෂර් කරලා අකුරු නිකන් අකුරු කරන්න එපා. හරිද? ඒකත් ඔන්න ඔයාලට මේන් පොයින්ට් එකක් විදිහට කියනවා. මේ ඕගලන්ගේ ඔළුවේ තියෙන අර අනවශ්‍ය මත. හරි? මේවා නෙමෙයි ඔයාලට ලක් මේ වෙලාව යන්නේ ඔය උඩ කියපු ප්‍රධාන හේතුව නිසා. හරි. ඊළඟට යමු. ඊළඟට හරි. පාස් වෙන්න ප්‍රශ්න කීයක් කරන්න ඕනද? හරි? ඒකත් ප්‍රධාන වශයෙන්ම අහන එකක්. අර ටික හැමෝටම යොදා ගන්න මේක ප්‍රධාන වශයෙන් අහන කොටසක්. අර පොඩ්ඩක් මේ වෙලාව හිර වෙලා ඉන්න කට්ටිය. ඉතින් ඔයගලන්ට කියන්න තියෙන්නේ පාස් වෙන්න ළමයි සාමාන්‍යයෙන් ප්‍රශ්න දෙකකට ආසන්න ප්‍රමාණයක් මේක ඇතුලේ. ඒ කියන්නේ ෆස්ට් පේපර් එකෙත් ලකුණු 15ක් 20ක් කරගත්තොත් මේකෙත් ප්‍රශ්න අපි ගත්තොත් එහෙම දෙකක් තුනක් විතර කරගත්තොත් ඔයාට ඇති. හරිද? හැබැයි අපි රෙකමන්ඩ් කරන්නේ පුළුවන් උපරිමයක් කරගෙන යන්න. ඒ කියන්නේ සමීකරණයි මැනේජ්මන්ට් එකවුන්ටින්ග් කරගත්තොත් ඔයාට පාස් වෙන්න පුළුවන් මේකෙන්. හරි? අපිට මේ ලකුණු කැල්කියුලේෂන් එක ගත්තාට පස්සේ ෆස්ට් පේපර් එකේ ලකුණු 10ක් 15ක් තිබ්බට පස්සේ පුළුවන්. හැබැයි මං කියන්නේ ඔයා පුළුවන් තරමක් කරගෙන යන්න. හරි මේකට අර ඍජු උත්තරයක් දුන්නොත් එහෙම ඔයා සාමාන්‍ය ළමයි සමීකරණ කොටසයි හරි ඊට පස්සේ කලමනාකරණ ගිණුම්කරණයේ කොටසයි ගත්තොත් එහෙම මේ කොටස් දෙකෙන් ඔයාට ඔය ස්පාස් එකට අදාළ සෙකන්ඩ් පේපර් එකේ කන්ට්‍රිබියුෂන් එක ගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එකට අදාළව මේ ටික කරපුවාම ඔයාට පාස් පේපර්. ඒ කියන්නේ ෆස්ට් පේපර් එකේ ලකුණු ප්‍රමාණය තියෙන. ෆස්ට් පේපර් 0යි නම් මීට වඩා සෑහෙන මහන්සි වෙන්නේ නැහැ. මේ කොටස කරගන්න. හරි? ඒ කියන්නේ මේ වගේ ලෙවල් එකක ඉන්නවා නම් ඔයා සමාගම් පස්සේ දුවන්න එපා. හරි? මුදා ප්‍රවාහ පස්සේ දුවන්න එපා. ඔයා ඉස්සලා මෙන්න මේ ටික කම්ප්ලීට් කරගන්න. හරි? ඒ ටික කම්ප්ලීට් කරගත්තොත් ඔයාගේ අර ෆේල් වෙන තත්ත්වෙ නැති වෙනවා. මොකද ළමයි මේක විශේෂයෙන් මම කියන්නේ 2025 14791ක් ෆේල් නේ. හරිද? ඒතර 4 එකකට ආසන්න ප්‍රමාණයක් ෆේල්. ඒතර ඒ කට්ටිය මේ දවස් ටික ඇතුළත දවස් දෙකක් තුනක් පාවිච්චි කරලා හරි මේ ටික බැලුවා නම් ඔය ස්කෝර් එක අඩු වෙනවා. හරි? ඕක වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේක මේ සෙෂන් එක ඇතුළත දාන්න හිතුවේ. ඉතින් මේක මතම ලඟු වෙන්න එපා. හරි? ඔයා දවස් දෙකක් වගේ ඇතුළත ඔයාට මේක කම්ප්ලීට් කරගන්න හැකියාව තියෙනවා. හරි? ඒකට අදාළ මොකද්ද ක්‍රියා ක්‍රමයේත් මම ඔයාලට කියන්නම්. ඔයා ඒක කම්ප්ලීට් කරගෙන එතනින් ඉස්සරහා ටයිම් එක යූස් කරලා පුළුවන් උපරිමයක් කරන්න. මොකද ආපහු ඔයා මේ කවුන්ටින් කියන ඔයා ගාවේ තියෙන ටියුට් ටිකත් එක්ක ඔයා ගාවේ තියෙන රෙකෝඩින් ටිකත් එක්ක ඔයා ආපහු ගනුදෙනු කිරීමක් කරන්නේ නැහැ. එහෙම ගනුදෙනු කරන්න ගියොත් එහෙම ආපහු සැරයක් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා ඒ සියල්ලටම වඩා ලාභදායී මේ වෙලාවේ ඔයා මේ වැඩේ කොහොම හරි කරගන්න එක සහ ලේසිම ඉක්මනට ලකුණු එකතු වෙන තැනින් පටන් ගන්න. හරි? ඒ කියන්නේ ඔයාලට මේකෙන් ඔයාලට පුළුවන් තුන්වෙනි ප්‍රශ්න කරන්න, දෙවෙනි ප්‍රශ්න පුළුවන්, 5 සහ 6 කොටස් කීපයක් පුළුවන්. හරිද? සහ ඉස්සරහා තියෙන කොටසකුත් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. පොඩ්ඩක් මේ ගැන තව දුරටත් ඇනලයිස් ඩේටා එක. ඔයා බිඳුව මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඔයා ඉස්සල්ලාම කලමනාකරණ ගිණුම්කරණයේ කොටස් ටික කරන්න. සමීකරණ ටික කරන්න. ඔයාට මේ ටික ළමයි සාමාන්‍යයෙන් දවස් දෙකක් උපරිම ගියත් 3ක් වගේ ටයිම් එකක් ඇතුළත කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි? ඔයා එතනින් පස්සේ ඔයාට පුළුවන් තව දුරටත් ටයිම් එක තියෙනවා දවස් 5ක් සහ ඔයා IT කරන කෙනෙක් නම් ආසන්න වශයෙන් දවස් 3කට ආසන්න කාලයක් තියෙනවා. එතකොට ඔයාගේ මේ ටයිම් එක උපරිම යූස් කරලා හරි නිදා ගන්න නැතුව උපරිම ඔයා මේ වැඩේට කන්ට්‍රිබියුට් කරන්න. හරි? එහෙම නැතුව දැන් මේ වෙලාවේ රෙස්ට් කරන්න ඒවා යන්නේ මම ඒකට අවසානයේ කියන්න. කොහොම හරි ඊළඟට ඔයා C වගේ ලෙවල් එකකට යනවා නම් ඔයා මූලික සටහන් පොත් අනුපාත විශ්ලේෂණය කරන්න. මේකටත් සාමාන්‍ය ළමයි දවස් 2ක් 3ක් වගේ ටයිම් එකක් යන්න. එතකොට ඔයා මේ පිළිවෙලට කම්ප්ලීට් කරගෙන යන්න. හරි? සහ මෙතනදී තව දෙයක් ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඔයා මේ අදාළ කොටස මම මේ කියන කොටසට වඩා හැම වෙලේම චුට්ටක් ඉස්සරහා පොයින්ට් එකක් ගන්න. මොකද මේකෙදි මම යම් මට්ටමක කියන ෆස්ට් පේපර් එකෙත් කොටසක් ඔයා තියෙන්න ඕන ලකුණු. දැන් සමහර කෙනෙක්ට ෆස්ට් පේපර් එකේ ෂුවර් නැතිම ලෙවල් එකක තියෙනවා නම් ඔයා මං කියන සෙකන්ඩ් පේපර් එකේ උපරිම ස්කෝර් කරගන්න. ඒතකොට ඔයා ෆස්ට් පේපර් එක නැති වුණා. ඔයාට මේ තියෙන දවස් ටික ඇතුළත මේ සෙකන්ඩ් පේපර් එක අතිසාර්ථකව කරලා අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන්. හරි? මම නැවතත් මතක් කරනවා. හරි? 2025 14791ක් ෆේල් වුණා. හරි? ඒක මේ අවුරුද්ද වෙන්න තියන්න එපා. ඒකේ ඇතුලේ ඔයා ස්කෝර් වෙන්න තියන්න එපා. මම කියන්නේ හැමෝටම නෙමෙයි. මොකද මේ ටයිම් එකත් ප්‍රමාණවත් ඔයාට පාස් වෙන්න. හරි? සහ තව දෙයක් ඔයාට මෙතනදී කියනවා
මේ විදිහට දැන් ඔයා මේ ටික කරද්දි සැලසුම් සහගතව සහ මේක අර සාමාන්‍ය විදිහට නැතුව ඉගෙන ගන්න. මොකද හේතුව සීමිත ටයිම් එකක විභාග ඉලක්ක කරගනිමින් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒක පොඩ්ඩක් සිස්ටම් එක වෙනස්. ඉතින් මම මේකදී ඔයාට පොඩි අවස්ථාවක් දෙනවා පොඩිමත් නෙමේ. හරි ඔයාට මේ විදිහේ සිස්ටම් එකක් ප්ලෑන් එකක් දීලා ඒකට අවශ්‍ය කරන අවස්ථාව දුන්නේ නැත්නම් වැඩකුත් නැහැනේ. ඉතින් ඔයාට ෆ්‍රී ලෙසන්ස් ටිකක් තියෙනවා. ඔයාට පහළ තියෙන ඔය නම්බර් එකකට මැසේජ් එකක් දාලා ඔයා ඒ ටිකත් අරගන්න සහ අපි මේක ඇතුලේ මේ විෂය උගන්වන හරි ගුරුවරයෙක් විදිහට ඔයගලන්ට මේ වෙලාවෙත් ඔයාගේ මේ ලෙවල් එකේ ඉඳලා නෙක්ස්ට් ලෙවල් එකට යන්න අපි උපරිම හෙල්ප් එක දෙනවා සහ ඔයාගේ මේ මොනෑම අවස්ථාවක ඔයාගේ ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න අපි ඒ වෙනුවෙන් ඔයාට අනිවාර්යෙන් හෙල්ප් එකක් දෙනවා සහ තව මතක් කිරීමක් කරනවා ඔයා දැනට ඉන්නේ මේකේ මොන ලෙවල් එකේද හරි ඒ ලෙවල් එක තහවුරු කරගන්න පළවෙනියට ඒ කියන්නේ ඔයා මේ ඉන්න C නම් ඒකට අවශ්‍ය කරන කොටස් ටික සම්පූර්ණ C නම් මේ ටික සම්පූර්ණ කරගන්න ඊට පස්සේ next level එකට ඔයා try කරන්න පුළුවන් තරමක් හරි පුළුවන් තරමක් try කරන්න. ඒතර මම මේකේ පෙළ ගස්වල තියෙන ළමයි හරි මේකේ දැන් හිතන්න ඔයා සමාගම් එක්ක ඊට ගැලප් මේ ගනුදෙනු කරන නැත්නම් සමාගම් එක්ක හැප්පෙන කෙනෙක් වෙන්න එපා. ඔයාට කලමනාකරන ගිණුම්කරණයේ සමීකරණත් බැයි නම්. මොකද හේතුව මේක ඇතුලේ මම පෙළ ගස්වල තියෙන්නේ පහසුවෙන්ම ඉක්මනටම ලකුණු එකතු කරන්න පුළුවන් සිස්ටම් එකට අදාළව තියෙන පාඩම් ටික. දැන් සමාගම් කියන එකක් ළමයි දවස් කීපයක් යනවා. මේ දවස් ටික ඇතුළත පුළුවන්. හැබැයි ඔයා සමාගම් වගේ දෙයක්කට ලකුණු හදාගන්න ඔයා ඊට කලින් මේ ලකුණු ටික හදාගෙන ඉන්න. හරි ඒ නිසා ඔයා රෙකමන්ඩ් කරනවා මේ සිස්ටම් එකට ඔයාගේ හරි සිලබස් එකේ ප්‍රශ්න ටික කම්ප්ලීට් කරගෙන යන්න. ඒ සිස්ටම් එකට ඔයාගේ ලකුණු ටික හදාගෙන යන්න. හරි ඔයාට දැන්ටමත් මේව පුළුවන් නම් තහවුරු කරගන්න. තහවුරු කරගෙන ඊළඟට බැරි එකට ඔයා උත්සාහ කරන්න. හරි ඔයාට සෑහෙන දේවල් ප්‍රමාණයක් පොඩි වෙලාවක් ඇතුළත මේ ටයිම් එකේ ඔයාට කිව්වා. ඉතින් තවත් ඔයාට කියන්න තියෙන්නේ ඔයාට අර අවශ්‍ය කරන හෙල්ප් එක දෙන්න අපි සූදානම්. සහ ඊට අමතරව ඔයා මේ වෙලාවේ ඇති විභාගය අවසන් සහ ඉකෝන් BS ලියපු කෙනෙක් නම් ඔයා මේ වෙනකොට ලියන අන්තිම සබ්ජෙක්ට් එකේ අන්තිම පේපර් එක. හරි මේලා ටිකක් මයින්ඩ් සෙට් එක නේ අර ඉවරයි. හරි දැන් ඉතින් ෆ්‍රී ටයිම් එක සියල්ල නිදහස්. හරි එහෙම එකක් කියනවා. ඉතින් ඔයාට මේ වෙලාවේ කියන්න ඕන දේ මේ දේ අවසන් නැහැ. අවසන් කරනවා කියන එකයි සම්පූර්ණ කරනවා කියන එකයි දෙකක්. විභාගයට මොන හරි කරලා ගිහිල්ලා ඔයා ලියලා එනවා නම් ඒකෙන් අවසන් වෙනවා. හැබැයි මේක සම්පූර්ණ කරනවා කියන්නේ ඔයා ඒකේ අරමුණත් ඉෂ්ට කරගෙන මේ වැඩේ කරන එක. ඉතින් මේ තියෙන්නේ අන්තිම කාලේ රෙස් කරන්න තියෙන කාලේ නෙමේ අන්තිම මහන්සි වෙන්න තියෙන කාලේ. ඒ විදිහට හඳුනා ගන්න. ඉතින් ඔයාගේ කලින් මේ පේපර් එකේ මොන තත්ත්වෙ තිබ්බා වුණත් මේකෙන් ඔයා ස්කෝර් කරලා අනිවාර්යෙන් මේ දවස් 5 ඇතුළත ඔයාට පාස් වෙන්න පුළුවන් සහ ඊට වඩා ලකුණු ගන්න පුළුවන්. සහ ඔයාට කලින් සබ්ජෙක්ට් වල සමහරට විවිධ මට්ටමේ තියෙන්න පුළුවන්. හරි ඒ දේවලුත් එක්ක ඔයා හිතලා තියෙන්න පුළුවන් මම සෙකන්ඩ් ෂයි කරනවා මේ සැරේ නම් තීරුමක් නැහැ. හරි මං ලියන පෑනේ තීන්තත් අපරාධي වගේ කියලා ඒ වගේ නිකන් පසුගාමී අදහස් හිතන්න පුළුවන්. නමුත් මං ඔයාට කියන්නේ ඔයා සෙකන්ඩ් ෂයි කරන්න හිතනවා නම් ඔයාට මේ ෆස්ට් ෂයි එකට දැන් තිබ්බනේ අවුරුදු දෙකක්. හරි ඒකෙත් ඔයා කලින් ඉඳලා මූලේ ඉඳලම හිත හිටියානේ. කරනවා කිය හිත ඉඳලානේ දැනුත් ඔය හිතන්නේ. හරි මං ඔයාට කියන්නේ ඔයා සෙකන්ඩ් ෂයි කරනවා නම් මේ ෂයි එකේ මේ ලියන ටික සම්පූර්ණ කරන්න. පුළුවන් උපරිමය කරලා සම්පූර්ණ කරන්න. හරි ඔයා මේ වෙලාවෙත් මේක වෙනුවෙන් මහන්සි වෙලා පුළුවන් උපරිමයක් කරන්න. සහ ඊට පස්සේ එතන ඉඳලා මුලින් ඉඳලා පටන් ගන්න. හැබැයි දැන් ඔයා මේක ලියලා හරි දැන් ෆස්ට් ෂයි එක ලියුවා මහන්සි හරි මාසයක් රෙස්ට් කරනවා. ඊට පස්සේ පළවෙනි සතියේ පන්සල් ගිහිල්ලා මේකට දැහැමින් සෙමින් මානසිකත්වයේ එහෙම වෙලාවක් නැහැ. හරිද? ඒ කියන්නේ ඔයා මේක ඉස්සලාම ඉවර කරන්න. සෙකන්ඩ් ෂයි පටන් ගන්නවා නම් ෆස්ට් ෂයි එකේ ඔයා පේපර් එක ලියලා ඉවරනවා එළියට එනවා 11:40ට 11:40 පළවෙනි තප්පරේ ඉඳලම ඔයා මානසිකත්වයට එතන ගන්න. ඊට පස්සේ නිල් ගහ ගන්න. එහෙම නෑනේ දැන් සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලනේ. ඒ තැනට යන්න එපා. හරි එහෙම ඒ කියන්නේ ඔයා සෙකන්ඩ් ෂයි කරනවා කියන තැනට යන්න නම් ඒ කියන්නේ සෙකන්ඩ් ෂයි කියන තැනට ඔයා සාර්ථක වෙන්න නම් හරි අනිවාර්යයෙන්ම මේ වෙලාව ඉඳලම ඔයා ඉගෙන ගන්නවා කියන එක අඛණ්ඩව මේ මානසිකත්වයේ තබාගත යුතුයි. එහෙම නැත්නම් ඇත්තටම ගොඩක් වෙලාවට තියෙන රිස්ක් එක තමයි අර එහෙම හිතන කෙනෙක් සෙකන්ඩ් ෂයි එකක් හරියට කරන්නේ නැති මට්ටමක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි ප්‍රැක්ටිකලි දන්නවා. එහෙම නැත්නම් දැන් ඒකටත් මම පොයින්ට් එකක් කියන්නම්. හිත රිදෙනවා නම් ඔයා සමා වෙන්න ඒක කියලා සාමාන්‍යයෙන් අපි හිතමු දැන් සෙකන්ඩ් ෂයි එකක් කරන ළමයි අවුරුදු 3ක වගේ ආසන්න කාලයක් තියෙනවා. හරි එහෙම හිතුවොත් එහෙම වැඩිපුරම සෙකන්ඩ් ෂයි කරන කට්ටියනේ අවස්ථාවක් තියෙන්නේ විශ්වවිද්‍යාලයන්. හරි එතකොට දැන් මගේ විශ්වවිද්‍යාලයේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ එතකොට රෑන්කින් වල උඩම ලංකාවෙන් ළමයි සෙට් එක යන්නේ ඒකට. එතකොට දැන් අපි බැච් එකක අපි ගත්තොත් එහෙම හිතන්නකෝ දැන් සෙකන්ඩ් ෂයි කරන ළමයින්ට වැඩි අවස්ථාවක් තියෙනවනේ කැම්පස් එකේ. දැන් ජපුරට යන්න වැඩි අවස්ථාවක්. මොකද ඒගොල්ලන්ට අවුරුදු 3ක් ටයිම් එක තිබුණා. දැන් මම ෆස්ට් ෂයි කරපු කෙනෙක් විතර මට අවුරුදු 2යි තියෙන්නේ. එතකොට ඔයා හිතලා බලන්න යම් කිසි අවුරුද්දක වැඩිපුරම ඉන්න ඕනේ. එහෙනම් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කෙනෙක්ට අවුරුදු 4ක් තියෙනවා. එහෙම තියෙනවා. හරි. හැබැයි
ප්‍රැක්ටිකලි ගිහිල්ලා ඔයා බලන්න ඕන නම් අයියා අක්ක කෙනකින් අහලා බලන්න සාමාන්‍ය ජපුරේ 90%ටත් වඩා. හරි? මට හරිම කැල්කුලේෂන් නැති නිසා මම ඩේටා කියන්නේ ඒ සෑහෙන ප්‍රමාණයක්. කියන්නේ තාම සුළු ප්‍රමාණයක්. තාම අතලොස්සක් විතරයි. හරි ෆස්ට් ටයිම් නොවන පිරිසක් ඉන්නේ. හරි ඉතින් ඒකෙන් ඔයාලට ප්‍රූව් වෙනවා. හරි මේකේ ඒ தත්ත්වය කොහොමද කියලා. ඉතින් ඔයාට යම් කිසි අවස්ථාවක මේකේ යම් දේවල් වෙලා ඊළඟ ෂයි එකක් ගැන හිතන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මානසිකත්වයේ බ්‍රේක් කරගෙන යනවා නම් ඒක තරම් හොඳ දෙයක් නෙමෙයි. හරි? සහ ඒක අපි පැත්තකින් තියමු. අත්‍යවශ්‍යම කාරණේ මේ වෙලාවේ මේ ප්‍රශ්න පත්‍රය සාර්ථක කරගන්න. මොකද තව දවස් 5ක් තියෙනවා කියලා ඉන්න එපා. ෆස්ට් පේපර් එකට තියන්නත් සෑහෙන ටයිම් එකක් තිබ්බ විච්ච දේ ගැන ඔළුවේ අයිඩියා එකක් ඇති. හරි? ඔයාට ඔළුවේ අයිඩියා එකක් තියෙනවා නම් ෆස්ට් පේපර් එකේ තිබ්බ කාලෙන් හරියට ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා ෆස්ට් පේපර් එක ලියලා ඒකට අවශ්‍ය කරන කාලය ඔයා පාවිච්චි කරලා දැන් පොඩි දවසයි ගියේ. ඒ මානසිකත්වෙම මෙතනත් හිටියොත් ආපහු සැරයක් පසුතැවිලි වෙන්න වෙනවා. හරි ඒ නිසා මම තාම ආදරෙන් ඔයාට මතක් කිරීම කරනවා ළමයි මේ වාගේ අවුරුදු 13ක පාසල් ජීවිතේ තීරණය කරන අවසාන විභාගයේ ඒකේ අන්තිම සබ්ජෙක්ට් එකේ අන්තිම පේපර් එක මේක සාර්ථකව ලියන්න ඒකට අවශ්‍ය කරන මොන හරි උදව්වක් වේ නම් ඔයාට උදව් කරන්න අපි ඉන්නවා ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න කොහොම හරි උපරිමේ කරලා ඔයාගේ උපරිම රිසල්ට් එක ගන්න. මොකද මේ පුරුද්ද ඔයාගේ ඉස්සරහා කරන හැම දෙයකටම බලපානවා. මොකද මේක විභාගයකට වඩා ඔයා කරන දේක සාර්ථකත්වයේ කොච්චර දුරකට අරගෙන ඔයා අවසන් කරනවද කියන එක මේක ඇතුළේ ඩිෆයින් වෙනවා. එහෙනම් මේක හරියට අවසන් කරන්න කියන එක ඔයාට මතක් කරලා යෝජනා කරලා සහ ඒකට අවශ්‍ය කරන සැලසුමක් ඒ වගේ මේකට අවශ්‍ය කරන පහසුමක් දීලා මං එහෙනම් අදට මේ ලයිව් එකෙන් මේ විදිහට සමු ගන්නවා. අපි නැවත සැරයක් වැඩකදී හම්බෙමු. එහෙනම් ඔයාට good luck හොඳට ලියන්න එක්සෑම්. හරි අපි එහෙනම් ඊළඟ දවස් හම්බෙමු.